කොච්චර කරත් ඔය සබ්ජෙක්ට් තුනම නම් බැලන්ස් කරන්න බෑ ලෝකෙ. උපරිම දෙකක් තමයි. හැබැයි තුනම කවුරු හරි බැලන්ස් කරගෙන කියන එක හොඳයි. අපිට කෙල වෙනකන් නෑදෑයෝ බලන් යන්න කියලා බෙස්ට් එක අහලා තියෙනවා. මේ දවස්වල තමයි වැඩ කරන්න ඇත්තටම පටන් ගත්තේ. මේ දවස්වල අර රත් වෙලා හිටි. මගේ මේ දවස් වෙනකොට මගේ තිබ්බ ෂෙඩියුල් එක තමයි රෑ 9ට විතර පටන් ගන්න දෙක විතර වෙනකම් පාඩම් කරලා ආයි පාන්දර 4:00 විතර නැගිටින්න. ඔව්. නැගිටලා 7 වෙනකම් පාඩම් කරලා ආයි දවල් වරුවම නිදා ගන්න. ආයි නැගිටින්න ඉතින් නැගිටින වෙලාවට හරි නම් පස්සට දදා ගන්න ආවේ. Hello guys, welcome back to Kavisha's Diary. සෑහෙන කාලෙකට පස්සේ එකට එකතු වෙලා බණ කියන්න යන්නේ. අනේ හිනා යනවා. මටත් කියනවා. Hello guys, welcome back to Kavisha's Diary. අනේ හරි මොකක් කාලෙකට පස්සේ ගොඩ කාලෙකින් අපි දෙන්න එකට එකතු වෙලා ඉන්නවා. vlog එකක් කරා. ඉතින් අද අපි මොකද්ද කරන්න vlog එක? අද මේ vlog එක කරන්නේ 2026 ආයෙත්. මේ දාලා තිබ්බනේ ගොඩක් අය. කරලා නැහැ කියලා නිසා අපි කරන්නේ. අද අපි කතා කරන්නේ 2026 අයගේ ලෙවල් අයනේ. තව දවස් 20ක් වගේ නුනේ තියෙන්නේ. අන්න ඒ නිසා අපි මේ කාලෙ වෙද්දී අපේ ලෙවල් කට ළඟට ලඟ වෙලා ඉති අපි මොකද කරේ කියලා. අද අපි වැදගත් වීඩියෝ එකක් කරන්න තමයි යන්නේ. ඒ නිසා අපි මේව ලස්සන අපි කන්නත් ගත්තා ඉන්න බලන්න අපි ෂෝප් මේක. ඔයාලේ හරි. එක ප්ලේන්ටියක් 10යි. 10 ගාන ප්ලේන්ටි දෙකට 20යි. පෙන්නන්න. මේ බලන්න මේ වැඩේ එක වැඩි පහත් කරන්න බෑ ඕක දිගටම. ඒක කපලා පරිප්පුයි සම්බෝලයි හොදුතා. කන ගමන් අපි කතා කරමු. 2026 ලේඩවල ගැන. මුලින්ම අපේ කවිනිසා කියයි කවිනිසා මොනවද කරේ කියලා මේ වෙද්දි හැබැයි මම දන්නවා අනිවාර්යෙන්ම මේ වෙද්දි අපි දෙන්න නම් කරලා තියෙන දේවල් සම්පූර්ණයෙන් වෙනස්. මම දන්නවා මූ දැන් තෝ යන්නේ පද කරනවා. ඔව්. හීහි. මෙහෙමයි මම කරේ පොලිටිකලුයි සිංහලයි මීඩියායිනේ. එතකොට මං කලින් vlog බලලා තියලා ඒක දන්නවා. දැන් අලුතෙන් ආයෙත් තමයි මේ අපි කියන්නේ. එතකොට මං කරලා තිබ්බේ පොලිටිකලුයි මීඩියයි සිංහලයි. සිංහල ෂේප් එකේ තිබ්බ මීඩියා ෂේප් එකේ තිබ්බ පොලිටිකල් චුට්ටක් යට තිබ්බේ. සමන් එක යටින් උඩට නංවා ගන්න අවශ්‍ය නිසා මම මේ දවස්වල තමයි වැඩ කරන්න ඇත්තටම පටන් ගත්තේ. මේ දවස්වල අර රත් වෙලා හිටි. මොකද පටන් ගත්තේ එතකොට දැන් අපේ පන්තිවල හිටපු දර සමහර මේ වගේ ළමයි මුල් ෆේලි නියෝජනය කරන අතරතුර මේගොල්ලෝ එතකොට කට්ටිය අපි කට් කරා. කෑ ගමන් එපා දැන් මාට්ටු වෙනවනේ ගෙදරයි බලද්දි කට් කරා. ඇත්තටම කට් කරා. නමුත් අවසානයේ රත් වුණ හින්දා කට් කළේ නෑනේ. අවසානයේ රත් වෙලා හිටියේ. එතකොට කොහා කෑ ගහන්නේ අවුරුදු ඉවරයිනේ. ඒකනේ. හරි. අවුරුද්ද එනවා ඇතිනේ. මේ ලෙවල් මතක් කරනවා. මුත් ලෙවල් ඒ ලෙවල් කියන්නේ. එතකොට ඒ කාලේ වෙනකොට මම එතකොට දැන් පටන් ගත්තේ ඇත්තටම මම වැඩ කරන්න. මොකද බය වෙලා හිටියේ. ඒ බය වීමත් එක්ක මොටිවේට් වුණා. ඒකෙන් වැඩ කළා. එතකොට මේ කලින් vlogs බලලා තියෙනවා නම් දන්නවා මට රෑනේ පාඩම් කරන්න පුළුවන්. එතකොට මම රෑ තමයි වැඩ කරලා පාඩම් කරන්නේ. එතකොට මගේ මේ දවස් වෙනකොට මගේ තිබ්බ ෂෙඩියුල් එක තමයි රෑ 9ට විතර පටන් ගන්න දෙක විතර වෙනකම් පාඩම් කරලා ආයි පාන්දර 4:00 විතර නැගිටින්න. ඔව් ඔව්. නැගිටලා 7 වෙනකම් පාඩම් කරලා ආයි දවල් වරුවම නිදා ගන්න. ආයි නැගිටින්න ඉතින් නැගිටින වෙලාවට එහෙම තමයි හිටියේ. මොකද ඇයි ඉතින් සිලබස් එක ලොකු වැඩි නේ දැන් ඔළුවේ නැහැ මොකද ඔළුවේ හිස්. එතකොට ඒ නිසා බය හිටියේ මොකද නිකන් ලයිට් කණුවක් වගේ ආවොත් එහෙම හරි නැහැනේ. විනා වෙන්න අය වැඩිනේ. ඔව්. ඔයගොල්ලන්ට මේ දවස්වල මොටිවේෂන් එකක් වුණා. අර මම දැක්ක වීඩියෝ එක තියෙනවා කෙල වෙනකන් නෑදෑයෝ බලන් යන්න කියලා බෙස්ට් එක අහලා තියෙනවා. ඇත්ත ඒ නිසා මම ඉතින් ඒ කාලේ එහෙම ෂෙඩියුල් එකකට තමයි ඇත්තනේ වැඩ කරේ. අර මහන්සි ඒ උනාට ඉතින් අර ඔළුවේ තියාගන්න ඕනේ නිසා. දැන් මේ තව පස්සට කරන්න දෙයක් නෑනේ. ඒ කාලේ නම් පස්සට දදා ගන්න ආවේ.
පසු කාලේ මං කියන්නේ. හරි. ඉතින් ඒ නිසා මං ඒ වෙනකොට වැඩ කළා. එතකොට තමයි වැඩ කරන්න ගත්තේ ඇත්තරම. අරම ෂෙඩියුල් එකට තමයි වැඩ කරේ. ඒතර ටයිම් ටේබල් එකක් හදාගත්තේ නැහැ. මට දැන් හිතුම් දැන් පොලිටිකල් නේ නැත්තේ. කරලම නැහැ නේ පොලිටිකල්. ඒ නිසා මම පොලිටිකල් වලට තමයි වැඩි අවධානයක් දීලා පොලිටිකල් තමයි පාඩම් කරන්න ගත්තේ. ඒ කියන්නේ ඒකෙන් ගන්න තියෙන දේ තමයි මේ වෙද්දි දැන් අපි දන්නවා කොච්චර කරත් ඔය සබ්ජෙක්ට් තුනම නම් බැලන්ස් කරන්න බෑ ලෝවෙ. ඒක උපරිම දෙකක් තමයි. හැබැයි තුනම කවුරු හරි බැලන්ස් කරගෙන කියන එක හොඳයි. අපේ ගන්න. හරිද? ඉතින් ඒ නිසා මේ වෙද්දි ඔයාට මින්මක් තියෙන්න ඕනේ. දැන් මට මොන සබ්ජෙක්ට් එකද මම තව තව ඉස්සරහට ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. තව කරන්න ඕනේ මොන සබ්ජෙක්ට් එකද කියලා. අන්න ඒකට මේ කාලේ වැඩ කරන්න. හැබැයි දැන් මෙහෙමයි ඔයාට ඒ සබ්ජෙක්ට් එකද ඉන්නේ ටයිම් ටේබල් එකේ අන්තිමට නම් ඔයාට පටන් ගන්න දවසේ වෙන සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් දැන් ඉතින් ඒක ඉතින් එහෙමත් බැලන්ස් කරගන්න බැලන්ස් ඕනේ. කරගන්න. මේ අනිත් එක තමයි දැන් වෙනකොට පාඩම් කළා නැහැ කියලා බය වෙන්න එපා. දැන් මමත් පාඩම් කළා හිටියේ නෑ නේ වෙනකොට. නේ දෙම්ම කැම්පස් එකේ ඉන්නේ. මම කියන්නේ ඉතින් දැන් බය වෙන්න එපා ස්ට්‍රෙස් වෙන්න එපා. දැන් ළමයි කියනවා ඉතින් හම්බුනහම ළමයි කියනවා පාඩම් කළා නැහැ කරගන්න බෑ. එහෙම කියලා නෑ. බැරි නෑ දැන් අපි කරේ නෑ. මම කරේ අන්තිම මොහොතේ අනිවාර්යෙන් මම මේක කියන්න ඕන අවසාන මොහොතේ තමයි මම වැඩ කරේ. ඒ නිසා ඉතින් මම කියන්නේ වැඩ කරන්න පටන් ගන්න මේ දවස්වල නේද නිදා ගන්න නතුව. හව් අපි බලමු මෙයා මොනවද කරේ කියලා ඒ කාලේ. මගේ නම් මෙහිමයි හරිද? දැන් මම කරේ ජෝග්‍රෆි මීඩියයි පොලිටිකල් සයන්ස් මතකත් නැහැ නේද සබ්ජෙක්ට් එක. හරිද? දැන් මගේ නම් පොලිටිකලුයි මීඩියයි මීඩියා තමයි මට මුලින්ම බැරි. මගේ නිකන් අර මොකද්ද උච්චාවචනයනේ. සබ්ජෙක්ට් වල හැකියාව උච්චාවචනය වෙනවා. හරිද? පොලිටිකල් තමයි මුල ඉඳන් අගටම එක රේඛාවක් වගේ තිබ්බා. මේ මුලින්ම මට මීඩියා තමයි බැරුව දෙන්නේ ජෝග්‍රෆි හොඳට පුළුවන් තිබ්බා. පස්සේ අපේ මාර්සර් ක්ලාස් ගියාට පස්සේ හරිද? මේ ඇත්තටම මීඩියා ටික මගේ හැදුනා. හරිද? දෙයියෙක් වගේ ගුරුවරයෙක්. හරිද? මාර්සර්ට හදපිරි මෙව්වා එක. හරිද? මාර්සර් ඇත්තටම හලෝ හරිද? මමත් අන්තිම මම නම් ඕනම තැනක කියනවා සර් නිසා තමයි මීඩියා නම් ගොඩ ගියේ මොකද මං ආවේ සර්ගේ 4 වෙනි පාඩමේ මට තාමත් එක පළවෙනි දවසේ මගෙන් ප්‍රශ්නෙකුත් ඇහුවා. මං ආවේ කීයෙන්ද? දන්නේ හය. ඒක අමුතර කතාවක්. ඉතින් ඇත්තටම අර සර් නිසා තමයි මීඩියා නම් ගොඩ ගියේ. මේ දැන් අන්තිම වෙලෙදි දැන් මම මීඩියා දැන් පාඩම් 12 සර් අර පේපර් දීලායි නොකියක් දෙනවනේ. ඒ නිසා දැන් දන්න නිසා බඩු පැකට් එක නිසා පාඩම් කරගෙන යනවා. අන්තිම කාලෙ වෙද්දී මීඩියා 3 පාරක් 4 පාරක් විතර මුළු සිලබස් එකම පාඩම් කළා. පාඩම් 12ම පාඩම් කරනවා. හරිද? හැබැයි දැන් මට එකක් තියෙනවා හලෝ යට තියෙන දැන් මට නම් පාඩම් කරාට දැන් අද මොකක් හරි පාඩම් කරාට තව දවස් 3ක් 4ක් නෑ. ඕ හලෝ හරිද? ඉතින් මේ දැන් අනිත් එක තමයි අන්තිම වෙද්දි විභාගේ අන්තිම වෙද්දි කොහොම හරි ජෝග්‍රෆි තමයි මට බැරුව හිටියේ. ගොඩක්. මේ ඊට පස්සේ අනේ මට අන්තිම මාස දෙකේ තමයි අපේ බාතිය රණසිංහ සර්ව හම්බුනේ. සර්වත් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ හරිද? ගර්භයට වැන්නේ. ඔව් ඇත්තටම ගොඩ ගියපු ගුරුවරු දෙන්නේ හේමප්‍රිය සර්ත් එහෙමයි. පොලිටිකල් නම් මට එහෙම ලොකු අවුලක් තිබ්බේ නැහැ. කොහොම හරි අන්තිම කාලේ වෙද්දී මට මගේ විභාග පටන් ගත්තේ මැද මට මුලින්ම පටන් ගත්තේ පොලිටිකල් සයන්ස් වලින්. හරිද? එතකොට මම අර තව කරන්න තියෙන තැන් පොලිටිකල් සයන්ස් වල කරන ගම මම ජෝග්‍රෆි පාඩම් කරා. ඒ ජෝග්‍රෆි බෑනේ. අර බෑනේ. අර අඩු තත්ත්වයේ තියෙන එක පාඩම් කරා. දැන් විශේෂයෙන්ම ජෝග්‍රෆි කරා. එහෙමනම් මම නම් කරේ මේ ඒ කියන්නේ MCQ අහනවනේ ජෝග්‍රෆි වල මේ ටීචර්ස් ගයිඩ් එකකින් තමයි මම MCQ වලට බලාගත්තේ. මේ ඒ වගේ අර ජෝග්‍රෆි තමයි මම කරන්න ගත්තේ. මේ මුලින්ම නෙමෙයි පොලිටිකල් සයන්ස් උත් කරා. ඒත් එක්කම ජෝග්‍රෆි කරන්න පටන් ගත්තා. මොකද ඒක අමාරු නිසා. මේ අනිත් විශේෂ දේ තමයි දැන් අන්තිම මොහොත වෙද්දී Tamanට අඩු තියන දේ කරන්න ගන්න. තව කාලේ ගන්න එපා ඒකට. හරිද? ඒක එක. හැබැයි මේ වෙද්දී ඕගොල්ලෝ එක සබ්ජෙක්ට් එකක් හරිනේ මේ දැන් මේ වෙද්දි සබ්ජෙක්ට් තුනම ඔයාට තව කරන්න තියෙනවා පොඩි අවුලක් තියෙනවා. හරිද සර්? ඇත්තටම ඒකට හේතුව තමයි දැන් සමහර අවුලක් කියන්නේ ස්ට්‍රෙස් එක. ඉතින් අර තුනම කරලා නැහැ මම ඒක පෞද්ගලිකව විඳලා තියෙන නිසා දන්නවා. එකපාරට පැක් වෙනවා දැන්. බය එනවා දැන් මොකද කරන්න බැරි වෙයිද කියලා. ඒ වුණාට මං කියන උත්සාහ කළොත් බැරි නෑ මේ කාලේ යටි. හැබැයි අර හෙට විභාගේ අද ඉන්න එපා. දැන් ඉතින් මේගොල්ලොත් මේ වෙනකොට දන්නවනේ Tamanට පුළුවන් එක මොකක්ද දැන් කියලා තියෙන්නේ මොකක්ද කියලා ටයිම් ටේබල් එක මට නේද දාලා තියෙනවා. ඇඩ්මිෂන් විතරයි තාම ඇවිල්ලා නැහැ.
අනිත් දේ තමයි මේ දැන් මේ කාලේ වෙද්දි අර නිකන් අර ගස් පිටින් කනවා වගේ එහෙම පාඩම් කරන්න යන්නත් එපා. ඒකට දැන් ඔයා හිතන්නකෝ ඔයා දැන් මොකක් හරි පාඩමකට සබ්ජෙක්ට් එකකට අලුත් කියලා දැන් කොච්චර පොලිටිකල් මට පුළුවන් වුණා. ඒ දවස්වල මටත් සමහර පාඩම් තිබ්බ බැරි අමාරු. ඒ වගේම අර ගස් පිටින් වගේ පාඩම් කරන්න ගියාම මුළු සබ්ජෙක්ට් එකම එපා වෙනවා. ඒ වගේ ඒවට පොඩ්ඩක් මම නම් කියන්නේ දැන් ඕගොල්ලෝට අවසාන කාලේ තමයි දැන් ඕගොල්ලෝ ඉන්නේ. ඒ වුණාට මං කියන්නේ පාඩමක් නිකන් කන්න තරමට එන්න කලින් කියවන්නේ පාඩම. මම එදායි ගම්ම කියන්නේ කියවන්න. පොඩක් කියවලා පොඩි කියවලා සහ මේගොල්ලෝ තියෙනවා නේද YouTube එකේ ඕන දෙයක් අහපු ගමන් එනවා. ඉතින් කවිශ්වාසය ගෙවුවොත් මං එනවා වගේ. ඕන දැන් DP education එකෙන් එහෙම කරන්න දෙරණින් එහෙම වෙනම කරනවා. එතකොට ඒ වගේ වලට බලන්න පුළුවන් ගොඩක් මේගොල්ලෝ chances තියෙනවා වැඩි. ඒ නිසා මේ අර දැන් ඔයාට මොකක් හරි අලුත් එකක් තියෙනවා නම් ඔයා කරලා නැති අඩු තේරෙනවා අඩු එකක් තියෙනවා නම් ඒක දැන් කරන්න දෙයක් නැහැ. දැන් මම කොහොම හරි පාඩම් කර එහෙම එපා. ඔළුවට යන්නේ නැහැ. එහෙම කරලා තියෙනවා අපි අපිට ඊට පස්සේ විභාගය යන ගියාම ඔක්කොම අමතක වෙලා තියෙනවා. වෙලා තියෙනවා. හරිද? ඒ නිසා ඒ දේ කරන්න එපා. මේ ටයිම් එක කොහොම හරි මැනේජ් කරගෙන සහ දැන් ওই කාලවල තියෙනවනේ දවසේ වෙලාවෙ වුණා එක එක කාලවල තියෙනවා තමන්ට වැඩ කරන්න පුළුවන්. මෙයාට රෑ වුණාට මට රෑ කරන්න බෑ. මු නිදා ගන්න. මට නිදා ගන්න ඕනේ. දාය මාර වෙද්දිවා. සෝරි නිදිමට එහෙම දඩේම් බල නිදා. හරිද? දැන් මම සමන උදේට නැගිටිනවා. උදේ 3ට 4ට එහෙම. දැන් මුට මම එතකොට නිදා ගන්න යනවා. එතකොට නිදා ගන්න. දැන් ඒ වගේ තමන්ට ගැලපෙන කාලේ දැන් මේ දවස්වල කවුරු හරි වගේ යාළුවෙක් නිදා ගන්න නැතුව එළි වෙනකන් වැඩ කරලා කියලා ඔයා ඒවට යන්න එපා. ඔව් තමන් අඳුර ගන්න ඕනේ තමන්ට පුළුවන් කාලේ මොකද්ද කියලා. අන්න හරි. දැන් ඒක අඳුර ගන්න අවුරුද්දක් ගන්නත් බෑ. ඒ දෙකින්වත් අඳුර ගන්න නේද ඉතින්. හොඳ නෑනේ වැඩි කාලයක් ගන්න. හරි එතකොට දැන් මෙහෙම වැඩක් තියෙන පොඩි ඇඩ් එකක් දාන්න. දැන් අපි දෙන්නම කවුත් කලිකව මගේ මටත් තියෙනවා ඇඩ් එකක් දාන්න. කියන්න. මයුර බණ්ඩාරස්ගේ තමයි අපි පන්ති ගියේ. මීඩියා වගේ. එතකොට මම ගියපු නිසා එහෙම කියනවා නෙමෙයි මාත් අන්තිම මොහොතේ ගුරුවරු දෙන්නෙක් ගාවටම ගිහිල්ලා තමයි මයුර බණ්ඩාරස්ගේ ක්ලාස් එකට ගියේ. මම 4 වෙනි ගුරුවරයා තමයි මයුර බණ්ඩාරස්ගේ. හරිද? එතකොට ඒ නිසා දැන් මට කියන විෂය පැත්තෙන් මට කියන්න පුළුවන් දැන් ඒකට දැන් කියන්නේ මීඩියා කියන විෂයට ඇත්තටම මේ එකක් දන්නේ නැහැ මොනවද දෙයක් දන්නේ නැහැ. හැබැයි අර ඒ හැමදේම අර උගන්නන අපිව යම් කිසි තැනකට ගත්තේ ඒ ගුරුවරයා කියන එක මම විශ්වාස කරනවා. hina යනවා විශ්වාස කරනවා නෙමෙයි. ඒක ඇත්ත. ඔව් ඒක ඇත්ත. එහෙම තමයි උනේ. එතකොට මේ දවස්වල මිනුරි වැඩක් තියෙනවා සර්ගේ යනවා සෙමිනාර් එකක්. හරිද? ෆයිනල් සෙමිනාර් එක ඔන්ලයින් තියෙනවා. හරිද? ඔන්ලයින් ෆයිනල් සෙමිනාර් උඩ තමයි. හරිද? මේක මේ ප්‍රොමෝෂන් එකක් මොකුත් නෙමෙයි. 7-5ක් මයුර බණ්ඩාර මහත්තයා මට දීලා නෑ මම මේක දැකලා මම දන්න නිසා මම කියන්නේ මොකද අපේ කාලෙත් එහෙම සෙමිනාර් එකක් තිබ්බලා අපේ අනුමාන කියලා දෙනවා මෙන්න මේක එනවා කියලා සමානවට හොඳ MCQ කවර් කරනවා ඒකේ. ඔව් එතකොට MCQ එතකොට කොහොමද හරියට MCQ එකක් තෝරගන්නේ ඒ වගේ දේවල් කතා කරනවා ඇත්තටම. එතකොට අනිත් එක සෝරි හලෝ මැද්දෙන් බැලනවා නම් අනිත් දේ තමයි අන්න එදාටත් සර් කියලා දෙන දැන් තාමත් සමහරට මම දන්නා එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා කොහොමද මීඩියා වලට උත්තරයක් ලියන්නේ ඒ උත්තර ලියාගන්න වෙගේ ඉන්න සර් අන්න එදාට කියලා දෙනවා ඔයගොල්ලෝ කොහොමද උත්තරයක් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක විදියට ලියන්නේ කියලා කියලා කතා කරනවා. සහ මේ ප්‍රශ්න කොහොමද අහන්නේ පාඩම් වලින් කම්බයින් කරලා ඒ දේවලුත් සර් කියලා දෙනවා එතට. අන්න ඒ නිසා ඒ සෙමින් එක ඉතාම වැදගත්. ඔයගොල්ලෝගේ කැමති කෙනෙක් ඉන්නවා නම් මෙම තිරයේ දිශා කියලා කතා කරලා වැඩි විස්තර ගන්න 29 වෙනිදා තියෙන්නේ 29 වෙනිදා කියන්නේ ඇසල පොයේ දවසේ තියෙන්නේ හවස 6 ඉඳන් 11 වෙනකම්. එතකොට මේකට සහභාගී වෙන අයට හලෝ පාඩම් 12ටම දාලා ෂෝට් නෝට් එකකුත් දෙනවා. ඒවා වටිනවා. ඒවා වටින වැඩ මේ දවස්වල නොපමාව පින් කරන්න කර්මයේ පස්සේ වෙනවා. ඒ නිසා ඉතින් කැමති අය සම්බන්ධ වෙන්න. මොකද ඔයගේ ඇඩ් එක වලට අනේ මගේ TikTok ඔව් දැන් මගේ මිනෝරි TikTok එකක් වෙලා තියෙනවා. ඒ නිසා මෙයා මිනෝරිගේ TikTok එක follow කරගෙන යන්න මිනෝරි මෙතනින්ව දාන්න. ඔව් මෙතනින් මම දාන්නම් මේ link එකත් පළවෙනි comment එකේ pin කරන්න. දැන් ආය අපි යමු කතාවට. දැන් ඇඩ් ඉවරයි. skip. හරිද? දැන් හලෝ කියස්. දැන් අනිත් එක තමයි short note හදාගන්න දේ. හරි දැන් මෙන්න මේ කාලේ ඔයගොල්ලෝ ගහගන්න අපි කියන්නේ ඔළුවේ ගහගන්න දල සටහන ඉතාලම වැදගත්. හොඳේ නේ? ඇත්තටම දැන් අර මර කිව්වේ කර උගේ නිකන් අර හරක තනකොළ කනවා වගේ පාඩම් කරන්න එපා. මේ කාලේ ඔයගොල්ලෝ ගහගන්න මට හින්ට් ගන්න. මම එහෙමන කරා. මේ කාලේ වා ගහගන්න ඔය ෂෝට් නෝට් එක හරිය වැදගත්. අනිත් එක කාලේ අපත යවන්න එපා. දෙයියෝ දැන් නම් හරියද? පැය 24 දැන් මදි වෙනවා මේ දවස්. මේ දවස්වල මදි වාට පැය 24.
මේ ඉතින් අර ඒ වගේ කරන්න සහ අනිත් එකට දැන් සමහර ළමයිගේ මෙහෙම දෙයක්ත් තියෙනවානේ. මේ පාඩම් ටික බලාගත්තාම හරිය ඔව් පේපර්ස් ඕනේ මේ වෙන්නේ කොහොමද අහන්න මේ දැන් මෙහෙමයි මම කරපු වැඩේ දැන් මට පේපර්ස් ගන්න ටයිම් නැති නෑනේ. දැන් මේ වෙලා මේ මොහොතේ තමයි මම වැඩ කරන්න පටන් ගත්තේ. එතකොට මට පේපර්ස් ගන්න ටයිම් නැතිත් නෑ. එතකොට මම කරපු වැඩේ දැන් පේපර්ස් බැලුවා. එතකොට මම උත්තරේ හිතින් හිතාගෙන මාකින් නැත් එක සසුද බැලුවා. එහෙම හරි මම කළා. ඉතින් නැත්නම් මොකද නැත්නම් අපිට එතකොට ඒකෙන් අපිට අයිඩියා එකක් එනවා. මෙන්න මේ ස්ට්‍රක්චර් එකට තමයි පේපර් එක එන්නේ කියලා. නැත්නම් එකපාරට දන්න එකපාරට පේපරේ දීගෙන යනවා. එහෙම බෑ. අනිත් එක තමයි දැන් ඔය මම කරපු දෙයක් තමයි ඉස්සර මොකක් හරි මට බැරි අමාරු දෙයක් තියෙන පාඩමක් තියෙනවනම් මම මුලින්ම කරනවා. පාඩම් කරලා ඉවර වෙලා මම කරන්නේ පාස් පේපර්ස් පොත අරන් බලන. ඒකෙන් මොන කොහෙන්ද ප්‍රශ්න අන්න එතකොට හොඳ අයිඩියා එකක් එනවා. මොන වගේ ප්‍රශ්නද අහලා තියෙන්නේ. සාමාන්‍ය මේ පාඩම් ප්‍රශ්න අහන පාඩමක්ද? හැබැයි එහෙමයි කියලා ඔයා දැන් අහලා කියලා එපා. ඉතින් මම නම් කියන්නේ මේ කාලෙත් ඇති. ඒ කියන්නේ මෙහෙම ඔයාට ඒ කියන්නේ ඔයා හිතන්න එපා දැන් මේ පාඩම් මේ ඔක්කොම පාඩම් කරගන්න වෙලාව ඇතිද? එහෙම හිතන්න එපා. කොහොම හරි මට මේක කරගන්න වෙලාව නැති. එහෙම හිතලා නිකන් ඉන්නත් එපා. වැඩ කරන්න හරිද? මේ කරන්න පුළුවන් බෑයි නම් කියලා දෙයක් නැහැ. ඒකත් එක්කම දැන් ඔය මේන් සබ්ජෙක්ට් වලට අමතරව ඉංග්‍රීසි එක GK එක ඒවත් බලන්න ඕනේ. මම ඉංග්‍රීසි එකත් ඉතින් ඇත්තටම ඉතින් මහන්සි ඒකත් ඒ සාමාන්‍ය මාස ඉංග්‍රීසි එක ගන්න කොට එහෙම අවුලක් නෑ. ඒකනේ ලේසි. හැබැයි ඉතින් අර දැන් කැතයිනේ අර ඒ තුනක් කරගෙන ඉස්සරහට ආවම දැන් මගෙත් එහෙමනේ තියෙන්නේ හරිද? ඔව් මට ඉස්නේ තියෙන්නේ. සෝරි. අනේ කොලේකුත් ආවා හරිද? ඒ වුණාට ඉතින් අර එතකොට අර පස්සේ අර එතකොට තේරෙන්නේ නැහැ. ඒනට දැන් තේරෙන අපරාධ ඉතින් ඒකටත් මාන්සි වුණා නම් සීල් එකක් හරි එහෙම නෙමෙයි මම නම් කියන්නේ ඒදීම ගන්න බලන්න කියලා. මේ දැන් ඒ තුනක් දාන්න ළමෙක්ට ඉංග්‍රීසි එක ඒ දාන්න බැරි නෑනේ පුළුවන් ඉතින් හදාගත්තා නම් දැන් ඉතින් හැබැයි ඔයා ඉංග්‍රීසි හදාගන්න යන්න එපා ඉතින් මේ තුනට එතකොට S තුනක් කියලා ඉංග්‍රීසි ආවොත් එතනත් අවුලේ සෑහෙන්න ඒ නිසා ඉතින් දැන් වැඩ කරන්න නේද මේ කාලේ මම නම් කියනවා අත්දැකීම් මේ හා සම්බන්ධ තියෙන නිසා මේ කාලේ හොඳටම ඇති මොකද මමත් පටන් ගත්ත මේ කාලේ නිසා පුළුවන් ගියම වැදගත් වෙන්නේ මේ කාලේ වගේ ඔළුවේ තියෙන ප්ලෑන් එක. ඒක තමයි අංක 1 සහ පොසිටිව් චින්තනය. අපි හැමදාම කතා කරන පොසිටිව් චින්තනයක් සින්දනදී අදාළ. මේක තමයි අපිට ඉතින් කතා ගන්න තිබ්බේ අද. ඉතින් අද අපි කතා කරා කොහොමද 2026 A level වලට මේ වෙනකොට මොනවද ඔයගොල්ලෝ කරන්න ඕනේ අපි මොනවද කළේ කියන ගැන අපි දැන් කතා කළා. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලෝට තව මොන හරි අයිඩියක් ගන්න ඕන. දැන් ඇත්තම කිව්වොත් දැන් අපි දැන් ඒ ලෙවල් කරලා දැන් අවුරුදු 3ක් විතර වෙනවා. එතකොට දැන් මම හිතනවා මේ ඔයගොල්ලෝ මේකත් බලන්න. දැන් ඒගොල්ලෝ වැඩ පැත්තක තියලා vlog බලන්න. හැබැයි මම හිතනවා මේ වගේම අපි මම හිතන්නේ ගියසිටත් අපි vlog එකක් කරා. එකක් විතර තියෙනවා. එකක් විතර තියෙනවා නේ. කවිසදායි මේ ඒවයි පළවෙනි කමෙන්ට් එකේ දාන්න. මේ ඒකෙත් ගොඩාක් වැදගත් දේවල් කතා වුණා. මේ ඉතින් එහෙම තමයි මේ ටිකේ කවිසදායි එක බලන්න. ඉතින් මේ ටිකේ හරියට ප්ලෑන් එකකට අනුව වැඩ කරොත් ඔයාට කරගන්න පුළුවන් මේක. අපි සුභා සිංසනයක් කරනවා. කරන්න පුළුවන් වෙන කිව්වා. Bye bye. Subscribe. Like කරන්න, comment කරන්න. එක බාර.